ජනප්‍රිය ගායක මනීත් සංජය අලුත් අවුරුද්දේ කාගෙනුත් උදව් ඉල්ලලා තිබුණා. ඒ පුංචි දරුවෙකුගේ ජීවිතයක් වෙනුවෙන්. මේ මාසයේ අවසානයට කලින් දරුවගේ ජීවිතය බේරගන්න ඉන්දියාවට අරන් යන්නයි මනීෂ් මේ විදිහට දායකත්වය දක්වන හැටියට ඉල්ලලා තිබුණේ. මේ දරුවා ජීවිතේ හැරගිහින් කියලා මනීෂ් මුහුණපොතේ සටහනක් තබා තිබෙනවා. පොතේ ඔයාව බේරගන්න මුළු ලංකාවම ඉන්න නැන්දලා මාමල එකතු වෙලා එක රැයකින් ඔයාගේ සැත්කමට ඕන සල්ලි ටික හොයලා දුන්නා. ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හුස්ම ටික අල්ලගෙන ඉඳීවි කියලා අපි හැමෝම විශ්වාස කළා. ඔයාගේ සැත්කමට සියලු මුදල් එකතු වුණාම ඔයා ජීවත් වෙයි කියන සතුටට ඔයාගේ අම්මට තාත්තට ඇඬුන හැටි මම දැක්කා. හොළං ඉක්මනට ඔයාව හොඳ කරන්න ඉන්දියාවට ඉගිල්ලෙන්න හැම දෙයක්ම එයාලා සූදානම් කරපු හැටි මට කිව්වා. සැත්කම කරන්න තිබෙන ඔයාගේ අම්මගේ අක්මාවෙන් කොටසක් අරගෙන. ඒක සාර්ථක වෙන්න නම් අම්මට බර කිලෝග්‍රෑම් 5ක් අඩු කරගන්න තිබ්බා. මේ ටිකේම ඔයාගේ අම්මා එකට මහන්සි වුණා දවස ගානෙම. ඒ ඔයා හුස්ම අල්ලගෙන ඉඳීවි කියලා. අපි හැමෝම බලන් හිටියා ඔයා hina වෙලා එනකම්. ඒත් ඔයා යන්නම ගිහින්. මට හරිම දුකයි පුතේ. මීට කලින් මේ රෝගයේම තිබුණු පුංචි දරුවෝ 4 දෙනෙක්ම මම ඔබ එකතු වෙලා මේ වගේම මුදල් සම්භාරයක් එකතු කරලා දීලා සුව කළා. මම හිතුවෙම මේ දරුවත් ජීවත් වේවි කියලා. ඒත් එයාට පුංචි කාලයක් තිබිලා තියෙන්නේ. මේ ලෝකෙ වෙසෙන කිසිම දරුවෙකුට මෙවන් අකල් විපතක් මෙවන් රෝගයක් නොවැළඳේවා. නිවන් සුව ලැබේවා පුතේ.